ජීවිතේ අපි හැමෝටම හීන බලාපොරොත්තු තියෙනවා. ඉතින් මේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් අපි යන්න ඕන පාර ගැන අපිට හොඳ අවබෝධයක් වගේම ඒ පාර ගැන හොඳ දැනුමක් අපිට තියෙන්න ඕන. ඉතින් අපි ඒ පාර ගැන හරියට දන්නවනම් යන්න ඕන විදිහ ගැන අපි දන්නවනම් අපිට අනිවාර්යයෙන්ම අපේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුම හරි කෙනෙක්ට හීනයක් තියෙනවා නම් කවදා හරි දවසක මම ලෙක්චරර් කෙනෙක් වෙනවා, ප්‍රොෆෙසර් කෙනෙක් වෙනවා. මෙන්න මේ විදිහේ ඇකඩමික් ෆීල්ඩ් එක ඇතුලේ ඉස්සරහට යන්න, ඇකඩමික් ෆීල්ඩ් එක ඇතුලේ ප්‍රවීණයෙක් වෙන්න කාට හරි හීනයක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් ඔන්න එයාලා වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. හැබැයි කියන්න ඕන මම තවම එහෙම ප්‍රවීණයෙක් නෙමෙයි. මම ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් විතරයි. හැබැයි අපිට කවදා හරි දවසක ලෙක්චරර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් වගේ තැනකට යන්න නම් ෆස්ට් ස්ටෙප් එක තමයි ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙනවා කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරමු මොකක්ද මේ ඇසිස්ටන්ට් ලෙක්චරර් කියලා කියන්නේ කියලා. සාමාන්‍යයෙන් කලා විෂය ධාරාව හදාරන ළමයි විදිහට අපි යුනිවර්සිටි එකකට ඇතුල් වුණාට පස්සේ ෆස්ට් ඉයර් එකේ අපිට සබ්ජෙක්ට් 3ක් ඉගෙන ගන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් 3 ඉගෙන ගත්තට පස්සේ ඒ කියන්නේ ෆස්ට් ඉයර් එක ඉවර කරාට පස්සේ ඔයාලා ඒ කරපු සබ්ජෙක්ට් 3න් කැමති සබ්ජෙක්ට් එකකට, කැමති කිව්වට කැමති සබ්ජෙක්ට් එකකට නෙමෙයි, ඔයාලාගේ රිසර්ච් හොඳයි නම් අවුරුද්ද තුල ඔයාලා හොඳට ඔයාලගේ රිසර්ච් එක හදාගෙන තියෙනවා නම් ඔයාලට පුළුවන්කම ලැබෙනවා සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන්න මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකකට සිලෙක්ට් වෙන්න. එතනින් පස්සේ ඔයා ඒ අවුරුදු කිහිපය පුරාවටම ඉගෙන ගන්න ඕනි ඔයා ඒ සිලෙක්ට් කරගත්ත ඩිපාර්ට්මන්ට් එකට අදාළ සබ්ජෙක්ට් එක. ඉතින් එහෙම ඔයා සිලෙක්ට් කරගත්තු ඒ සබ්ජෙක්ට් එකට අදාළ ඩිපාර්ට්මන්ට් එකේ ඒ අවුරුදු ගාන ඔයා අධ්‍යයනය කරාට පස්සේ ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ මාස 6ක් අවුරුද්දක් වගේ කාල සීමාවක් ඇතුළත ඇසිස්ටන්ට් ලෙක්චරර් තනතුරට ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඉන්ටර්විව් කෝල් කරනවා. ඉතින් මෙන්න මේ ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට එයාලගේ පළවෙනි ස්ටෙප් එක තමයි ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙනවා කියන එක. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න හදා ගන්න ඕන සුදුසුකම් මොනවද, කොහොමද ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක ගැන තමයි ඔයාලත් එක්ක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්දී මම ඔයාලත් එක්ක මූලික ටිප්ස් 10ක් කතා කරනවා. ඉතින් කෙනෙක්ට මේ ටිප්ස් 10ම ෆලෝ කරලා මේ 10 ඔයාලගේ ජීවිතයට ඇතුළත් කරගන්න පුළුවන් නම් ඇකඩමික් සයිඩ් එකේ ඉස්සරහට යන්න, එමත් නැත්නම් ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා මේ ටිප්ස් 10ම ෆලෝ කරලා අනිවාර්යයෙන්ම ඔයාලගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි, එහෙනම් අපි පළවෙනි ටිප් එක ගැන කතා කරමු. පළවෙනිම ටිප් එක තමයි ඔයාලගේ GPA එක. GPA එක කියලා කියන්නේ සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් එහෙම A levels වල අපි අපේ ඉසෙට් ස්කෝර් එක ගණනය කිරීමක් කරනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි යුනිවර්සිටි එකක් ඇතුලේ GPA එක කියලා කියන්නේ. ඔයාලා ෆස්ට් ඉයර් එකේ ඉඳලම ඔයාලගේ සබ්ජෙක්ට්ස් වලට ලබා ගන්න මාර්ක්ස් වල එකතුවෙන් ඔයාලගේ GPA එක නිර්මාණය වෙනවා. ඉතින් ඔයාට දවසක ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න ඕන නම් ඒ ඉන්ටර්විව් එකේදී ඔයාලගේ මේන්ම බලන දේ තමයි GPA එක. ඉතින් ඔයාලා ස්පෙෂල් ඩිග්‍රී එක කරන ඩිපාර්ට්මන්ට් එකේ ළමයි අතර ඔයාලට highest GPA එකක් තියෙන්න ඕන ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් විදිහට සිලෙක්ට් වෙන්න නම්. සාමාන්‍යයෙන් නම් ඇසිස්ටන්ට් ලෙක්චරර් ඉන්ටර්විව් එකට කෝල් කරන්නෙම සෙකන්ඩ් අපර් එකට වඩා GPA එකක් තියෙන අයව. ඉතින් ඔයාලට ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ඔයාලගේ GPA එක ෆස්ට් ක්ලාස් එකට අරගෙන යන්න පුළුවන් නම් ඔයාලට ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක් එනවා ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න. ඉතින් මේ GPA එක හදනවා කියන එක ඔයාලට 3rd year ගිහිල්ලා 4th year ගිහිල්ලා
මම්මගේ GPA එක හදාගන්න ඕනේ කියලා හිතනවා නම් ඇත්තට මේක කරන්න අමාරු වැඩක්. අනිවාර්යයෙන්ම ඔයාලා GPA එක ගැන හිතනවා නම් first year first semester එකේ ඉඳන්ම ඔයාලා හරියට ටාගට් එකක් තියාගෙන GPA එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න වෙනවාමයි. එහෙම නැති වුණොත් එහෙම අපිට fourth year third year ගිහිල්ලා මේ GPA එක හදනවා කියන එක වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනිම ටිප් එක තමයි GPA එක අනිවාර්යයෙන්ම assistant lecturer කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාලා හොඳ GPA එකක් first year එකේ ඉඳන්ම maintain කරන්න ඕන. හරි. දැන් අපි කතා කරන්න යන්නේ දෙවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක තමයි publications. publications වලට සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි එකේ ඇතුලේ ඉන්න අවුරුදු 4 ඇතුළත ඔයාලට ඕන තරම් අවස්ථා තියෙනවා ඔයාලගේ publications කරන්න. ඔයාලට පුළුවන් සඟරාවලට ලිපි ලියන්න, රිසර්ච් ආටිකල්ස් ලියන්න පුළුවන්, කන්ෆරන්ස් වලට ඔයාලට යන්න පුළුවන්. මේ දේවල් වලට ඕන තරම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට යුනිවර්සිටි එකක් ඇතුලේ ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් අය මේ දේවල් සම්බන්ධව දන්නෙත් නැහැ. මේ දේවල් වලට ලොකු නැඹුරුවක් දක්වන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න ඔයාලට ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඕන නම් කවදා හරි දවසක ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක්, ලෙක්චරර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් දක්වාම යන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ පබ්ලිකේෂන්ස් කළ යුතුමයි. මීට අමතරව ඔයාලට සංග්‍රහවලට ලිපි ලියනවා වගේ දේවල් වලට අමතරව ඔයාලට පුළුවන් නම් ඔයාලා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට අදාළව මොකක්ම හරි පොතක් ලියන්න. මෙන්න මේ වගේ දේවල් ඉන්ටර්විව් එකේදී ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා ඔයා ඒ ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම පුළුවන් තරම් මේ පබ්ලිකේෂන්ස් කියන දේවල් වලට අවධානයක් දෙන්න. ඒ දේවල් ඕන තරම් කරන්න අවස්ථා සහ ඕන තරම් කරන්න පුළුවන් තැන් යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා. යුනිවර්සිටි එක ඇතුලේම සමහර ඩිපාර්ට්මන්ට් වලින් ළමයින්ගෙන් ආටිකල්ස් කෝල් කරනවා. ඉතින් ඒ දේවල් සම්බන්ධව ඇලර්ට් එකේ ඉඳලා ඔයාලා මේ පබ්ලිකේෂන් සයිට් එක හදාගන්න. ඒකත් ලොකුම ලොකු හේතුවක් වෙනවා ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් සිලෙක්ට් කරගන්න ඉන්ටර්විව් එකේදී ඔයාව සිලෙක්ට් කරගන්න. හරි. තුන්වෙනි ටිප් එක. ඒ තමයි විෂය බාහිර ක්‍රියාකාරකම්. දැන් අපි GPA එක යටතේ කතා කරේ තනිකරම අපි ඒ ඉගෙන ගන්න අපි ඒ ફોකස් කරන සබ්ජෙක්ට් එකට දක්වන දක්ෂතාවයනේ. එතකොට ඒ සබ්ජෙක්ට් එකත් එක්ක තමයි ඔයාලගේ GPA එක කියන සුදුසුකම ඔයාලා නිර්මාණය කරගන්නේ. හැබැයි මතක තියාගන්න මේ GPA එක විතරක් තිබිලා වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම අමතර සුදුසුකම් කියන දේවලුත් හදාගන්න ඕන. ඔයාලට පුළුවන් නම් ස්පෝර්ට්ස් කරන්න ඒක අමතර සුදුසුකමක් වෙන්න පුළුවන්. ඊට අමතරව යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා ඕන තරම් සොසයිටිස්. ඒ සොසයිටිස් වල ඔයාලට නිලතල දරන්න පුළුවන්. සමාජිකයෝ වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දේවල් වලදී කරන පොදු වැඩ කටයුතු වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕන තරම් වර්ක්ෂොප් තියෙනවා යුනිවර්සිටි එක ඇතුලේ. ඒ වගේ වර්ක්ෂොප්ස් වලට ගිහිල්ලා ඔයාලගේ ඒ විෂය බාහිර සුදුසුකම් තව ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. නායකත්ව කඳවුරු තියෙනවා. මෙන්න මේ විදිහේ විෂය බාහිර සුදුසුකම් ගොඩක් ඔයාලට හදාගන්න පුළුවන් යුනිවර්සිටි එක ඇතුලේ. ඉතින් මේ දේවල් මගහැරලා ඇකඩමික් වලට විතරක් ફોකස් කරන්නේ නැතුව හැමදේම බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. ස්පෝර්ට්ස් කරන්න, මේ වගේ සොසයිටිස් වල වැඩ කරන්න. මේ දේවල් වලට අමතරව තව ඕන තරම් සුදුසුකම් බාහිර සුදුසුකම් හදාගන්න පුළුවන් තැන් තියෙනවා. උදාහරණයක් විදිහට කෙනෙක් ඉන්න පුළුවන් සාහිත්‍යමය පැත්තට දක්ෂ කෙනෙක්. කවි ලියන්න පුළුවන්, සින්දු ලියන්න පුළුවන්, ගායන හැකියාව තියන අය ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඕන හැකියාවක් මොකට යුනිවර්සිටි එක ඇතුලේ වර්ධනය කරගන්න ඒ හැකියාවලින් ප්‍රයෝජන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලා කරන්න ඕන යුනිවර්සිටි එක ඇතුලේදී ඒ ඔයාලගේ දක්ෂතාවය කොහොම හරි ප්‍රදර්ශනය කරලා ඒ දක්ෂතාවයට තැනක් හදාගෙන ඒ දක්ෂතා තවත් වර්ධනය කරගන්න එක. ඉතින් මේකත් ඔයාලට අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකේදී හොඳ ප්ලස් පොයින්ට් එකක් වෙනවා ඉන්ටර්විව් එකෙන් ආව සිලෙක්ට් වෙන්න නම්. හරි. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟ ටිප් එක. ඒ තමයි පශ්චාත් උපාධිය. සාමාන්‍යයෙන් අපි අවුරුදු 4 ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ
ඇසිස්ටන්ට් ලෙක්චරර් ඉන්ටර්විව් එක කෝල් කරන්න මාස 6ක් එමත් නැත්නම් අවුරුද්දක් වගේ කාල සීමාවක් ගන්නවා. ඒ කාල සීමාව තුල ඔයාලට පුළුවන් නම් නිකන් ඔහේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව පශ්චාත් උපාධියකට ඇප්ලයි කරලා පශ්චාත් උපාධියක් කරන්න පටන් ගන්න. ඒක අනිවාර්යයෙන්ම ලොකු හේතුවක් වෙනවා ඔයාව සිලෙක්ට් වෙන්න. ඔයාලට MA එකට ඇප්ලයි කරන්න පුළුවන්, MPhil එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ පශ්චාත් උපාධියකට ඔයාට ඇප්ලයි කරලා ඒක හදාරන්න පුළුවන් නම් ඉන්ටර්විව් එක කෝල් කරන අවස්ථාව වෙද්දී ඒක ඔයාලට ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා ඉන්ටර්විව් එක සිලෙක්ට් වෙන්න. හරි. ඊළඟ දේ තමයි ටීචින් ස්කිල්ස්. අපි දැන් ඉස්සරහින් කතා කරගෙන ආපු ඒ හැම සුදුසුකමකටම වඩා වැදගත් වෙනවා ටීචින් ස්කිල්ස් කියන එක. සාමාන්‍යයෙන් නම් ඉන්ටර්විව් එක වෙලාවේ ඒ ඉන්ටර්විව් බෝඩ් එක අපේ ටීචින් ස්කිල්ස් ටෙස්ට් කරනවා. අපිට මොකක්ම හරි ලෙසන් එකක් ටීච් කරන්න කියලා අපේ ටීචින් ස්කිල්ස් කොහොමද කියන එක ඉන්ටර්විව් බෝඩ් එක බලනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපිට මේ ටීචින් ස්කිල්ස් කියන එක තිබිය යුතුමයි ඉන්ටර්විව් එක සිලෙක්ට් වෙන්න නම්. ඉතින් අපි ලෙක්චරර් කෙනෙක් විදිහට, ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකේ ස්ටාෆ් කෙනෙක් වෙන්නේ, ස්ටාෆ් මෙම්බර් කෙනෙක් වෙන්න යන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට උගන්වන්නනේ. එතකොට අපිට ඒක හරියට කරන්න බැරි නම්, එහෙම කරන්න හැකියාවක් අපිට නැත්නම් අර අපි කලින් කතා කරපු සුදුසුකම් කොච්චර තිබුණත් වැඩක් නැහැ අපිට මේ ටීචින් ස්කිල්ස් කියන දේ අපේ ළඟ නැත්තම්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නව නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ටීචින් ස්කිල්ස් හදා ගන්නම ඕන. ඊළඟට තමයි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපි අපේ ඩිග්‍රී එක ගන්නවනේ. හැබැයි අපි මේ ඩිග්‍රී එක මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න ගියොත් එහෙම අපිට අපේ මේ ඇකඩමික් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි ඕන තැනක අපිට අපි බ්‍රයිට් වෙලා පේන්නේ නැහැ. මොකද ඩිග්‍රීස් තියන අය ඕන තරම් ලංකාව ඇතුලේ ඉන්නවා. හැබැයි මේ හැමෝම අතරින් අපි ස්පෙෂල් වෙන්න නම් එයාලා නොකරන, එයාලා ගාව නැති ගොඩක් ලොකු දේවල් ටිකක් අපේ ජීවිතය ඇතුලේ අපි හදාගන්නම වෙනවා. මෙන්න මෙතෙන්දී අපි ඩිග්‍රී එකට අමතරව ඕනතරම් ඩිප්ලෝමාස්, සර්ටිෆිකේට් කෝස් ඕනතරම් කරන්න තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් කවුන්සලින් පැත්තෙන් ඩිප්ලෝමාස් කරන්න, HRM, HR මෙන්න මේ විදිහේ, ඊට පස්සේ IT මේ විදිහේ ඩිප්ලෝමා, සර්ටිෆිකේට් ලෙවල් එකේ කෝසස් මෙන්න මේ වගේ අපිට විෂය දැනුමක් ලබා ගන්න පුළුවන් කෝසස්, ඩිප්ලෝමාස් කරන්න පුළුවන් නම් ඒක ඔයාලා අනිත් අය අතරේ බ්‍රයිට් වෙන්න, බ්‍රයිට් වෙලා පේන්න ලොකු හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ නිසා ඔයාලා ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ඔයාලගේ ඩිග්‍රී එක මත විතරක් ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ නැතුව මෙන්න මේ කියන අනිකුත් ඩිප්ලෝමා, ඊට පස්සේ සර්ටිෆිකේට් කෝස් මෙන්න මේ වගේ දේවලුත් කරන්න try කරන්න. හරි. ඊළඟ එක තමයි ඉංග්‍රීසි knowledge එක. සාමාන්‍යයෙන් ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් සිලෙක්ට් කරගන්න ඉන්ටර්විව් එකක් ගොඩක් වෙලාවට තියෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ. එතකොට අපේ ඉන්ටර්විව් එක යන්නේ ඉංග්‍රීසි වලින්, අපෙන් ප්‍රශ්න අහන්නේ, අපි උත්තර දෙන්න ඕනේ, මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි වලින්. සාමාන්‍යයෙන් වර්තමාන ලෝකයේ නිර්මාණය වෙලා තියෙන විදිහත් එක්ක මේ ඉංග්‍රීසි භාෂාවට ලොකු තැනක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට ඉංග්‍රීසි සම්බන්ධව දැනුමක් තියෙනවා නම්, අපිට ස්පෝකන් ඉංග්‍රීසි පැත්ත අපේ හොඳයි නම් ඒකත් අනිවාර්යයෙන්ම මේ ඉන්ටර්විව් එකේදී සලකලා බලන එක ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ඉංග්‍රීසි knowledge එක ඔයාලගේ polish කරගන්න ඕන තරම් දේවල් කරන්න පුළුවන්. යුනිවර්සිටි එකේ ඇතුළේම ඉංග්‍රීසි කෝස් එකක් වෙනම යනවා. ඊට අමතරව ඉංග්‍රීසි ඉගෙන ගන්න මම දන්න විදිහට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි අර ක්ලාස් එකකින් හරි එහෙමත් නැත්නම් කෝස් එකකින් හරි ඉංග්‍රීසි ඉගෙන ගන්නවට වඩා අපිට පුළුවන් නම් තනියෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක ගොඩක් ප්‍රොඩක්ටිව් දෙයක් වෙනවා. ඒකෙන් ගොඩක් ඉක්මනට අපිට අපේ ඉංග්‍රීසි knowledge එක improve කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් කොහොමත් ඉන්ටර්විව් යන්නේ ඉංග්‍රීසි මීඩියම් නේ. එතකොට ඉංග්‍රීසි වලින් තමයි ඉන්ටර්විව් එක සිද්ධ වෙන්නේ.
ඒ නිසා ඔයාලා මේ ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක කියන එකත් දැන් මේ ධම්ම හදාගත යුතුමයි. ඊළඟ දේ තමයි ටෙක්නොලොජි. සාමාන්‍යයෙන් වර්තමාන ලෝකයේ හැම දෙයක්ම වගේ මේ ටෙක්නොලොජි එකත් එක්ක බද්ධ වෙලානේ තියෙන්නේ. එතකොට අපිට කම්පියුටර්ස් එක්ක වැඩ කරන්න, ඉන්ටර්නෙට් එක්ක වැඩ කරන්න මේ සම්බන්ධ නොලෙජ් එකක් අපිට තිබිය යුතුයි. යුනිවර්සිටි එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ලෙක්චර් එකක් කරද්දී ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරන තැන ඉඳන්ම මේ ටෙක්නොලොජි එකත් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී අපිට අනිවාර්යයෙන්ම මේ ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් ලොකු දැනුමක් තිබිය යුතුයි. මට මතකයි මගේ ඉන්ටර්විව් එකේදී මගෙන් අහපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි IT සම්බන්ධ දැනුම තියෙනවද කියන එක. ඉතින් ඇත්තටම මේ වර්තමාන ලෝකයේ නිර්මාණය වෙලා තියෙන විදිහත් එක්ක වර්තමාන ලෝකයේ ගමන් කරන සිස්ටම් එකත් එක්ක අපිට මේ කම්පියුටර් සම්බන්ධ, ඉන්ටර්නෙට් සම්බන්ධ මේ කියන ටෙක්නොලොජි එකත් එක්ක අපිට ලොකු සම්බන්ධතාවයක් තිබිය යුතුයි වැඩ ලෝකයට පිවිසෙන්න නම්. ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ටෙක්නොලොජි එකත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? ඔයාලගේ IT සම්බන්ධ දැනුම හදාගත යුතුමයි. ඇසිස්ටන්ට් ලෙක්චරර් ඉන්ටර්විව් එකට විතරක්ම නෙමෙයි මම මේ කියන්නේ ඕනම ඉන්ටර්විව් එකකට මේ දේවල් අතිශය වැදගත් වෙනවා. හරි. ඊළඟ ටිප් එක කමියුනිකේෂන් ස්කිල්ස්. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි කතා කරමුකෝ ඇසිස්ටන්ට් ලෙක්චරර් කියන පෝස්ට් එක ගැන. එතකොට අපිට ළමයි එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාත් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. එතනදී අපිට අනිවාර්යයෙන්ම අපි තවත් කෙනෙක් එක්ක කොහොමද sannivedanaya කරන්නේ කියන එක සම්බන්ධ ලොකු දැනුමක් තිබිය යුතුමයි. ළමයෙක්ගේ ප්‍රශ්නයක් වෙන අවස්ථාවකදී එහෙමත් නැත්නම් යම්කිසි විෂය සම්බන්ධ ළමයෙක්ට තියෙන ගැටලුවකදී අපි අත් එක්ක කොහොමද කමියුනිකේට් කරන්නේ කියන එක සම්බන්ධව අපිට දැනුමක් තියෙන්න ඕන. ඉතින් ඔයාලටත් පුළුවන් වෙන්න ඕන ඔයාලගේ මේ කමියුනිකේෂන් ස්කිල්ස් එක හොඳට හදාගන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට අනාගතයේ ඕනම රැකියාවකට ගියාට පස්සේ මේ කමියුනිකේෂන් ස්කිල්ස් කියන එක ඔයාලා ළඟ නැත්නම් ඔයාලට සෑහෙන ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මේ sannivedana කුසලතා කියන එක දැම්ම ඉඳන්ම හදාගෙන ඉන්න වෙනවා. හරි. අන්තිම ටිප් එක. ඒ තමයි confidence එක. අපිව ජජ් වෙන්නේ ඉන්ටර්විව් එකේදී. ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න අය අපිව ජජ් කරනවානේ. එතකොට එතනදී අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් නැත්නම් අපි ඉන්ටර්විව් බෝඩ් එකේදී කියන දේවල් සම්බන්ධව අපේ self introduction එක සම්බන්ධව ආත්ම විශ්වාසයක් අපි තුල නැත්නම් එයාලා ගාව ඉන්ටර්විව් බෝඩ් එකේ අයට අපි ගැන නෙගටිව් ඉමේජ් එකක් තමයි නිර්මාණය වෙන්නේ. ඒක නිසා අපි ඕනම දෙයක් කියද්දී අනිවාර්යයෙන්ම මේ කොන්ෆිඩන්ස් එක කියන එක සහිතව ඒ දේ කියන්න ඕන. එතකොට අපිට අපි ගැනම ආත්ම විශ්වාසයක් තිබිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ටිප්ස් 10ක් කතා කරා කොහොමද ඇසිස්ටන්ට් ලෙක්චරර් කියන පෝස්ට් එකට සිලෙක්ට් වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මේ ටිප්ස් 10 ඇසිස්ටන්ට් ලෙක්චරර් පෝස්ට් එකට විතරක් නෙමෙයි අපි ෆේස් කරන ඕනම ඉන්ටර්විව් එකකින් සිලෙක්ට් වෙන්න මේ දේවල් අඩු වැඩි වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවසාන වතාවට මට ඔයාලට කියන්න තියෙන්නේ ජීවිතේ අරමුණක් ඇති කරගන්න. ඒ අරමුණත් එක්ක හැම වෙලාවකම ජීවත් වෙන්න. එතකොට ඔයාලා ජීවත් වෙනවා කියලා ඔයාලටම දැනේ. එහෙනම් ඉතින් මම ආයිමත් දවසක ඇවිත් යන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.